කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් හුඟ දවසකට පස්සේ තමයි මම වීඩියෝ එකක් අරන් එන්නේ. ඉතින් තව ටික දවසක් යනකම් ටිකක් වීඩියෝ ගේන්න අතපසු වෙයි. හැබැයි ඉතින් ඊට පස්සේ මම දිගටම වීඩියෝස් ගේන්න ඔයාලට පොරොන්දු වෙනවා. ඉතින් මේකත් ඇත්තටම මම කරගත්ත පරණ වීඩියෝ එකක්. ඉතින් මට එඩිට් කරගෙන ගේන්න පුළුවන් වෙන්නේ දැන් තමයි. ඔයාලට මතක ඇති මගේ පරණ වීඩියෝස් බලනවා නම් මම ඔයාලත් එක්කම ඇත්තටම කැක්ටස් ගෙනල්ලා හිටව ගත්තා. මම කැක්ටස් බලන්න ගියා. ඒ වගේම තමයි ඔයාලත් එක්කම ඒවා හිටව ගත්තා. ඉතින් ඒවා දැන් තියෙන තත්ත්වය තමයි මම පෙන්වන්න හදන්නේ. ඉතින් මේ දවස්වල මම වීඩියෝ කරගන්න දවස්වල තියෙන තත්ත්වය දැන් නම් මීටත් වඩා වෙනස්. මම ඉස්සරහට දැන් තියෙන තත්ත්වය ගේනවා. සමහර ඒවා මෙතනිනුත් මරුණ ඒවාත් තිබ්බා. මීට වඩා හොඳට වර්ධනය වෙලා තියෙන ඒවාත් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක කරගත්ත දවස්වල තත්ත්වය තමයි මේ තියෙන්නේ. මේ වෙනකොට සමහර ඒවා මැරලා තියෙන. ඉතින් බලන්න මගේ කැක්ටස් ටික. ඉතින් මොකද මම කැක්ටස් වලට මාර ආසයි. සහ මං හැබැයි ඒව ගැන කිසිම දැනුමක් නැතුව තමයි මේවා හිටවන්න පටන් ගත්තේ. දැන් ඇත්තටම මම හොඳ දැනුමකින් මෙයාලව නඩත්තු කරගෙන යනවා. මගේ කැක්ටස් ටික දැන් තියෙන තත්ත්වය පෙන්වන්න තමයි මම ඇත්තටම හදන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් කැක්ටස් ටික තියෙන්නේ. මං එකින් එක පෙන්වන්නම් එයාලා දැන් කොච්චර වර්ධනය වෙලාද කියලා. ඔයාලට පුළුවන් මගේ පරණ වීඩියෝ එකත් බලලා දැන් යාලා කොච්චර දුරට වර්ධනය වෙලාද කියලා සසඳන්න. ඉතින් මම ඇත්තටම නම් වශයෙන් කියන්න මේ දන්නේ නැහැ. මේ මෙයාලට කියන්නේ මේ නම, මෙයාලට කියන්නේ මේ නම කියන වෙන වෙන වශයෙන් මම දන්නේ. ඉතින් කැක්ටස් සහ සකරන්ට් ඒ ටික එහෙම කියන්න දන්නවා. දැන් මෙයා සකරන්ට් එකක් සහ මෙයා කැක්ටස් එකක් කියලා ඒ වගේ වෙන වෙන වශයෙන් අඳුර ගන්න දන්නවා වුණාට එයාලට කියන තනි නම නම් මම ඇත්තටම දන්නේ නැහැ. තනි වශයෙන් එක්කෙනෙක් දෙන්නෙක් දන්නවා මේ මෙයාට කියන්නේ මේ නම, මෙයාට මේ කියන්නේ මේ නම කියන්න. මේ ඒ ඇරෙන මේ තියෙන ඔක්කොටම කියන තනි වෙන වෙන වශයෙන් කියන නම් මම දන්නේ නැහැ. ඉතින් මම පොදුවේ කැක්ටස් සහ සකරන්ට් කියලා පාවිච්චි කරනවා. ඉතින් මෙයා ඇත්තටම ගේනකොට වඩා මෙයා දැන් කොහොමත් වර්ධනය වෙලා ගේනකොට මෙන්න මෙයා හිමි මේ තරම් දුරට වර්ධනය වෙලා තිබ්බේ නෑ. මේ ගානට එයා දැන් වර්ධනය වෙලා චූටි අංකුර දීලා තියෙනවා. හැබැයි මම මෙයාගෙන් මේ යටින් චූටි අංකුර කඩලා හිටෙව්වා. හැබැයි මට තාම හරියට සාර්ථක ප්‍රතිඵල ආවේ නැහැ. ඉතින් මං හදිසි වෙන්නේ නැහැ ලොකුවට කඩ හිටවන්න. ඉතින් කඩලා බෝ කරගන්නවා. එතකොට මෙයා ඇත්තටම මං හිටවනකොට හිටියේ තනි පෝච්චියකනේ. එයාගේ 3ක් එක පෝච්චියක ඇත්තටම තිබ්බේ. මං ඒ 3ම වෙන් කරලා තමයි හිටෙව්වේ මේ විදිහට. තනි පෝච්චියක මම මුලින්ම හිටෙව්වා. මෙයාලව තනි පෝච්චියක මේ විදිහට මම හිටෙව්වා. හැබැයි මට මේ සාර්ථක ප්‍රතිඵලයක් ගන්න හම්බුනේ නැහැ. මොකද තනි පෝච්චියක හිටවලා තියදී යාලා මේ අඩියෙන් කුණු වෙන්න පටන් ගත්තා. එකපාරට මේ කොළ හැලිලා යන්න ගත්තා. මම බැලුවා ඇයි මේ කොළ හැලෙන්නේ කියලා. මම බැලින්නම් යාලා යටින්ම කුණු වෙන්න පටන් අරන් තිබ්බා. ඊට පස්සේ මං ආපහු යාලව කුණු වෙච්ච හරිය අයින් කරලා ආයෙ වෙනම හරියට හිටෙව්වා. ඒ හිටෝලා අන්තිමට ඉතින් සාර්ථක ප්‍රතිඵල මට ගන්න පුළුවන් වුණා. ඒ විදිහට මං හරියට එයාලට ප්‍රතිකාර කරපු නිසා මේ විදිහට ඉතින් එයාලා හැදිලා ඉන්නවා. පේනව නේද? එයා දැන් එච්චරක් විතර හොඳට වර්ධනය වෙලා. ඉතින් මං හරි මාස සකලන්ට් එකක් එක ලස්සනට ඉන්නවා. ඒ වගේම තමයි ඉතින් මම මේ ලොකු අයගෙන් චූටි අංකුර කඩලා හිටෝන ඒවා. ඉතින් එයාලා ওই විදිහට හැදෙනවා. ඒ වගේම මෙයා ඇත්තට මෙයා හරි පොඩියට හිටියේ. දැන් පේනව නේද වර්ධනය කොහොමද කියලා. ඉතින් මේ එයා හොඳට වර්ධනය වෙලා බලන්නත් ආසයි. පේනව නේද? ෂෝක් එකට වර්ධනය වෙලා තියෙනවා මේ විදිහට අංකුර 4 අතේ දාලා. ඔය වගේ ඉතින් මම එයාගෙන් වෙනම ආපහු අරගෙන හිටවලා තියෙනවා. මේ පේනව නේද? මේ ඒ අංකුර කඩලා මම වෙනම හිටවපුවා. මේ තියෙන තව එකක්. එයාලත් ඇත්තටම මේ වගේ හොඳට අංකුර දදා එනවා. ඉතින් මෙයාලගේ අංකුර ආපහු කඩලා හිටවන්න ඕනේ. මෙයාගේ දැන් අංකුර වැඩිනේ. ඒවා කඩලා හිටවන්න ඕනේ. මම වෙන දවසක වීඩියෝ එකක් අරන් එන්නම් අංකුර කඩලා හිටවන. එතකොට මෙයා ගැන කිව්වොත් ඇත්තට මේ උණපන්දුර වගේ යන එකක් නේ. මෙයා නම් ඇත්තටම මට ඒ තරම් සාර්ථක වුණ කෙනෙක් නෙමෙයි. මෙයාගේ මෙන්න මේ චූටි අංකුරයෙන්ද ගොඩාක් කල් ගියා. මෙයා ඉතින් මං එහෙමන් ගද්දි මෙයාලගේ හොඳට වර්ධනය වෙච්ච අය හිටියා. මම බලාපොරොත්තු වුණේ ඒ වගේ වර්ධනයක්. නමුත් ඉතින් ඒ විදිහට ආවෙ නැහැ මෙයා. මම දන්නේ ඉතින් ආයේ ඒ විදිහට වර්ධනය වෙයිදවත් කියලා.
එතකොට මෙයාලා මං හරි මාසයි මෙයාලට. මෙයාලා මොකද හරි ලස්සනට හැදෙනවා. පේනවා නේද? ඔයාලට මගේ මුල වීඩියෝස් බලද්දි මම මේ කැක්ටස් ගෙනල්ලා හිටවන වීඩියෝස් පෙන්නද්දි තිබ්බ විදියයි දැන් මේකයි එක්ක බලද්දි ඔයාලට වෙනස හොඳට හිතා ගන්න පුළුවන් වෙයි. එයාලා කොච්චර දුරට හොඳට වර්ධනය වෙලාද කියලා. මේ යාගේ අනිත් එක්කෙනා හරි ලස්සනට පේනවා නේද? අංකුර දාදා මේ යාගේ මදර් ප්ලාන්ට් එක. යා හරි ලස්සනට හැදිලා ඉන්නවා. ඉතින් හරි මාසයි. චූටි අංකුර ඔය විදිහට දාලා තියෙනවා. මට යාව වෙන් කරන්න පුළුවන් විදිහට තවත් එකක් තියෙනවා. අනේ බලන්න යට මුල් මේ වගේ ඇවිල්ලා මේ දැන් මට මෙයාලා මෙතනින් කපලා අයින් කරන්න පුළුවන්. මේ හරිය මේ යටට දාලා තියෙනවා. එයාලා කපලා අයින් කරන්න පුළුවන්. පේනව නේද? ලස්සනට හැදිලා තියෙනවා. එතකොට මෙන්න මෙයාලව ඔයා කලින් දකින්න නැතුව ඇති. මොකද මෙයා මට අලුතෙන් හම්බෙච්ච කෙනෙක්. මෙයා හම්බෙද්දී ඇත්තටම මෙහෙම හිටපු එක්කෙනෙක් නෙමෙයි. මේ තරම් හොඳ වර්ධනයක් තිබෙත් නැහැ. සෑහෙන දුර්වල වෙලා හිටියේ. මොකද මෙන්න මේ පෝච්චියේ තමයි යා හිටියේ. මම මේ සිමෙන්ති පෝච්චියක් මේක මේ වෙඩින් එකක gift එකක් විදිහට හම්බෙච්ච එකක්. ඉතින් ඒ ආන්ටි මට ඒක දුන්නා. මම කැක්ටස් හදන නිසා ඉතින් එයාට වැඩක් නැහැ කියලා එයා දුන්නා. ඉතින් එයා ආසාවෙන් මට දුන්නේ ඇත්තටම. හැබැයි දෙනකොට මේ පෝච්චියෙන් පැලේ ගැලවිලා. මෙයා ගැලවිලා ඒ වගේම මැලවිලා මැරිලා ගිහිල්ලා වගේ හිටියේ. හොඳටම වේලිලා. මේ වගේ හොඳ ලස්සනට තිබ්බේ නෑ. ඇත්තටම හොඳටම වේලිලා තිබ්බේ. කොහොම හරි ඊට පස්සේ මම එයාට සාත්තු කළා. දෙනකොට ඇත්තටම මේකේ මේ පිටි මකුණු වගේත් ඇවිල්ලා තිබ්බේ. මම ඊට පස්සේ සම්පූර්ණයෙන් මේක සුද්ධ කරලා එයාට සාත්තු කළා. ආපහු මම මේ පෝච්චියේ හිටවලා ඒ විදිහට මම කළා. හැබැයි එයාගේ කිසිම ප්‍රාණවත් බවක් එන්නෙම නැහැ. මාසයක් විතර යනකම් ඒත් එයා එහෙම්මමයි. මම කොච්චර වතුර දැම්මත් පෝර දාලා හදලා ගත්තත් එයාගේ මේ ප්‍රාණවත් බවක් එන්නෙම නැහැ. අවුවේ තියන්න එයා වේලන එක උනේ. මම ඊට පස්සේ මං හිතුවා හරියන්නේ නැහැ මේක. ඉතින් හරියන්නේම නැහැ කියලා. ඒත් මට නිකමට හිතුණා මං ආපහු වෙන පෝච්චියකට දාලා හදනවා කියලා. මොකද මෙයාව මම මේ පෝච්චියට දැම්මත් ආපහු මං අලුතෙන්ම තමයි පස්මාද්දේ හදලා හිටන් දැම්මේ. උනාට හරි ගියේම නැහැ. මං ඊට පස්සේ වෙන පෝච්චියකට දාලා ආපහු හදනවයි කියලා මම මෙන්න මේ චූටි පෝච්චියට දාලා පස්මාද්දේත් අලුතෙන් හදලා දාලා ඉතින් ඒ විදිහට හදලා ගද්දි සතියක් වගේ යනකොට මෙයා හොඳට ප්‍රාණවත් වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ රවුම මෙයා මේ විදිහට හොඳට හැදීගෙන ආවා. ඉතින් පේනවනේ එයා දැන් ලස්සනට හැදිලා තියෙනවා. ඔන්න ඔය වගේ එයා හරි ලස්සනයි දැන්. මෙන්න මේ පෝච්චියේ ප්‍රශ්නයක් තමයි ඇත්තටම තියෙන්නේ. මේක අර මැටි පෝච්චි වගේ කොච්චර වතුර දැම්මත් මේකේ අර වතුර ගතිය රැඳෙන්නේ නැහැ. එහෙම්මම මේවට උරාගෙන පස හැම තිස්සෙම වේලිලා වගේ තමයි තියෙන්නේ. අන්න ඒ නිසා තමයි මං හිතන්නේ මෙයාට හොඳ වර්ධනයක් පෙන්වන්න බැරුව ගියේ. ඉතින් මේ පෝච්චියට දැම්මත් පස්සේ තමයි යා හොඳට වර්ධනයක් පෙන්වුවේ. ඉතින් මේ පෝච්චිය ඇත්තටම මම මොනවා හිටෙව්වත් හරි ගියේ නැහැ. මං අනිත් જાතියේ එවෙන් චූටි අංකුර කඩලා මේකේ හිටවනවා. කිසිම වර්ධනයක් පෙන්වන්නේ නැහැ. වැඩක් නැහැ. ඉතින් මං ඒක හැමම තියලා තියෙනවා. මං දන්නේ නැහැ මං හිතන විදිහේ අවුලක්ද නැත්නම් ඇත්තටම මේකේ ප්‍රශ්නයක්ද කියන එක. මේ ඉතින් එකේ චූටි අංකුරයක් මගේ අතින් කැඩිලා. ඉතින් මං ඒක මේ පෝච්චියේම හිටවලා තියෙන්නේ. ඒක තාම හරියට ප්‍රාණවත් වෙලා නැහැ. වතුර දාලා ඉතින් සලකලා ගන්න ඕනේ එයාලට හරියට හැදෙන්න. ඉතින් මේ තියෙනෙත් ඉතින් මං ඔය වැඩියෙන් තියෙන ඒවා අංකුර කඩ හිටෝන එක. එයාලා දැන් චුට්ට වර්ධනය වෙවි එනවා. ඉතින් පේනවා නේද ලස්සනට. ඉතින් මෙන්න මෙයාත් මං හරි ආස එකක්. එයා හරි ලස්සනට ඉතින් හැදෙනවා. හැබැයි මෙයාගේ මේ කටු ඔයාලට පේනවා ඇති. මේ කොටු ආයි නිකන් මේ කොක්ක වගේනේ තියෙන්නේ. එයා අපේ ඇඟිල්ලක හරි හැමේ හරි පැටලු වුණොත් ඇමිනිලා වගේ තියෙනවා. හරි අමාරුයි ගලව ගන්න. එතනට එයා හරි ලස්සනයි. මේ චූටි අංකුර එන ගමන් තියෙන්නේ. චූටි අංකුර එන ගමන් තියෙන්නේ. මේ ඉතින් එයාගේ ලොකු අංකුරයක් මම කඩලා මගේ අතින් ඉතින් එහෙට මෙහෙට වෙද්දි කැඩෙන ඒවා ඉතින් මම එහෙමම හිටවනවා. අනිත් එක මෙන්න මෙයාත් මම හරිම ආසෙක් කෙනෙක්. මොකද එයා හරි ලස්සනට හැදෙනවා. පේනවද? ඔයාලට මං ආයෙත් කියනවා මගේ කලින් වීඩියෝස් බැලුවොත් මෙයාලා කොහොමද හිටියේ කලින් ෆෝටෝ මේ කැක්ටස් කලින් ෆෝටෝස් නෙමේ කැක්ටස් වීඩියෝස් මේ එක බැලුවා නම් මෙයාලා කොයි මට්ටමෙන්ද හිටියේ කියලා ඇත්තටම පේනවා නේද එයාලගේ වර්ධනේ. මං හරිම ආසයි. හරිම ආස එකක්. ඉතින් දැන් මෙයාලට වතුර දාන්න කාලෙත් හරිය. අද හරිනම් වතුර දාන්නම ඕනේ.
මේ තියෙන ඉතින් මේ පෙළ ගලවලා හිටවපුවා. කියලා හිමින් වර්ධනය වෙනවා. මෙයා නම් ටිකක් ඉතින් වැඩිපුර තියෙනවා. මොකද මගේ ළඟ තිබ්බ එකක් අමතක වෙලා මං ආපහු ගත්ත જાතියක් නේ. ඒ නිසා ඉතින් එයාලා ටිකක් වැඩිපුර තියෙනවා. පේනවා නේද මේ මං හිටවගත්ත චූටි අංකුර ටිකක් හිටවගත්තේ. ඒ උනාට දැන් එයාලා හැදිලා එයාලගෙනුත් පැල එනවා. එයාලගෙනුත් චූටි මොටයි එන්න පටන් අරන්. ඔන්න ඔය වගේ තමයි ඉතින් එයාලා. මේත් ඉතින් ඔය හිටවගත්ත චූටි පැලයක්. එතකොට මෙන්න මෙයා ඇත්තට කොච්චර කෙලින් තිබ්බත් කෙලින් ඉන්න එක්කෙනෙක් නෙමෙයි. හැමතිස්සෙම වැටෙනවා. එකයි මේ දෙපැත්තෙන් කූණ්‍ය දෙකක් ගහලා තියෙන්නේ. එයා හැමතිස්සෙම වැටෙන්න බලන්නේ. එයාගෙත් ඉතින් ඔන්න ඔය වගේ චූටි අංකුර එනවා. මෙයාලත් පොඩි පැටව් හිටවුවේ. දැන් ඉතින් ඔය වගේ වර්ධනය වෙලා චූටි පැටව් එයාලගෙනුත් එන්න පටන් අරන් තියෙන්නේ. පේනවා නේද? මෙයා නම් ඇත්තටම තරම් හොඳ සාර්ථකත්වයක් මම දකින්නේ නැහැ. මෙයා ගේනකොට හිටිය ලස්සන මට පේන්නේ නැහැ. මෙයත් යටින් පස් මාධ්‍ය හරියම කුණු වෙන්න පටන් අරගත්තා. ඊට පස්සේ මම ආපහු ඒ කුණු වෙච්ච ටික ඉවත් කරලා ආපහු හිටවපු රවුම මෙන්න මේ විදිහට තමයි ආ වර්ධනය වෙන්නේ. අර යටින් වලට පේනවද නැහැ චූටි අංකුරත් එනවා. ඒ විදිහට නමුත් සාර්ථකත්වය අඩුයි. ඉතින් ඔක්කොම මං හිටවගත්ත පෙර මෙන්න මෙයත් මට අලුතෙන් හම්බෙච්ච කෙනෙක්. එයාගේ චූටි රිකිලි කැල්ලක් මට හම්බුණා. ඉතින් මං හිටවන්න කෝච්චියක් තිබිලා නැතුව මං ඉතින් බිම ටින් එකක මේ වගේ හිටෙව්වා. එනට එයත් දැන් හොඳට හැදීගෙන එනවා. මීට වඩා හරි චූටි එකක් හම්බුණා. ඉතින් දැන් එයා හොඳට හැදිලා. එතකොට මෙයා පේනව නේද? එයාගේ දිග ගන්නත් බෑ එක. මෙයාම දැන් ඇත්තටම එයාගෙන් අංකුරයකුත් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මෙයාව මේ හරියෙන් විතර කට් කරලා වෙනම හිටවන්න ඕනේ. මම වෙන දවසක එයාලව කට් කරලා හිටවන වීඩියෝ එකක් අරන් එන්නම්. අද මම එයාව කට් කරන්න යන්නේ නැහැ. එයා දිග වැඩි ගොඩක් ඔය පේනව නේද? සෑහෙන දිගයි. එතකොට මේ මංකි ටේල් වර්ග එකක්. මට එයාගේ නම නම් මතකයි ඇත්තටම. මම ගේනකොට ඇත්තටම හිටියේ මෙන්න මේ ගාන්ට වගේ හරි චූටියට. දැන් එතන ඉඳන් මේ තරම් දුරට වර්ධනය වෙලා මෙයාත් ඇත්තටම කට් එකක් දාන්න ඕනේ. මෙන්න මේ හරියෙන් කට් එකක් දාලා වෙනම මේ කැල්ල හිටවන්න ඕනේ. ඉතින් මම වෙන දවසක මේ වීඩියෝස් අරගෙන එන්නම් යාලව කපලා කොහොමද ආපහු හිටවන්නේ කියලා. එතකොට මෙයාත් මංකි ටේල් වර්ගේ ඉතින් පේනවද? හරි චූටියට හිටියේ. උනාට දැන් කොච්චරක් වර්ධනය වෙලාද කියලා. අලුතෙන් අංකුර මේ අලුතෙන් ආපු අංකුරයක් මෙයා. එයා හොඳට වර්ධනය වෙලා පේනව නේද? දැන් හරි ලස්සනට හැදෙනවා. ඉතින් යාලව දැන් මම බෝ කරගන්න ඕනේ ආපහු. අලුතෙන් මේ තියෙන චූටි අංකුරයක් කඩලා වෙනම හිටව ගන්න ඕනේ. නැත්නම් මට මෙයා විතරනේ ඉන්නේ. මේ තියෙන තව අංකුර අලුතෙන් එන ඒවා පේනව නේද? ඒ ඔක්කොම අලුතෙන් එන ඒවා. ඒත් ලස්සනට හැදෙනවා. ඒකම මේ අර මං ඉස්සෙල්ලා පෙන්නපු එකේම චූටි පැටියෙක්. එයා මේ චූටි එකක් හිටෙව්වේ. දැන් එයා හොඳට හැදිලා. මෙන්න මෙයා බලන්න. මෙයාගේ ඇඟ පුරාම චූටි පැටව්. මට හරි ලෝබයි මෙයාලගෙන් කඩලා හිටවන්න. හැබැයි මෙහෙම තියෙන එක වැරදි. හොඳට වර්ධනය වෙන ඒවා කඩලා අනිවාර්යෙන්ම මේ වෙන් කරන්නම ඕනේ. හැබැයි දැනට තාම මෙයාගෙන් වෙන් කරන්න පුළුවන් සයිස් ඒවා නෑ. මේවා ඇත්තටම චූටි වැඩි කියලා මට හිතෙන්නේ. මේ යට එක නම් ටිකක් ලොකුවට තියෙනවා. ඒව තමයි ඉතින් කඩලා අයින් කරනවා නම් අයින් කරන්න ඕනේ. අනිත් අය නම් චූටි වැඩි කියලා තමයි මට හිතෙන්නේ. හැබැයි එක පොකුරට හැදිලා තියෙනකොට මේ අනිත් ඒවට හැදෙන්න ඉඩ මදිනේ. එතකොට ඉතින් ලොකු ඒවා සාමාන්‍ය සයිස් ඒවා කඩලා අයින් කරන්න ඕනේ. අනිත් චූටි පැටවුට හැදෙන්න. මම ඉතින් තාම මුකුත් කරන්න ගියේ නැහැ. මොකද මගේ ළඟ දැන් ඇත්තටම මේවා කඩාගත්තට පස්සේ හිටවන්න පෝච්චිත් නැහැ. පෝච්චි ගන්න ඕනේ ගිහිල්ලා. ඉතින් ඒ වෙනකන් මේ විදිහට තියලා තියෙනවා. මෙයා ගැන කියනකොට මේ ඔක්කොම අර මම පෙන්නපු පැටවු මෙන්න මෙයාලගෙන් තමයි ගලවගත්තේ. මෙයායි මේ තියෙනෙත් ඒ වර්ගෙම. මෙන්න මෙයා පේනව නේද? මෙයාලා ඇත්තටම අනිත් කැක්ටස් වලට සාපේක්ෂව ගත්තොත් මෙයාලට ටිකක් වැඩිපුර වතුර ඕනේ. ඒ කියන්නේ පස් මාධ්‍ය ගොඩාක් වේලෙනකන් හිටියොත් මෙයාලා නිකන් මෙන්න මේ වගේ මේ දැන් මම වතුර දාලා නැහෙනේ. මේ දවස් ටිකේ වැස්ස නිසා මම වතුර දාන්නේ හරි අඩුවෙන්. ඒ වුණාට මේ මැලව විලා යනවා වතුර අඩු වුණ ගමන්. ඉතින් මේ පස් මාධ්‍ය ගොඩාක් වේලෙනකන් තිබ්බොත් මෙයාලා හේ බාලා වගේ ඉන්නේ.
ගොඩාත් අදව්වි තියලා ගත්තත් ඒ විදිහම තමයි කොච්චර පසට වතුර දාලා පසතෙත වුණත් මෙයාලා ගොඩාත් අදව්වි තිබ්බහම හේ බාලා වගේ යනවා. ඉතින් මම ඒක මෙයාලගෙන් විතරයි දැක්කේ. ඉතින් මෙයාලා මේ පේනවනේ දැන් නිකන් හොඳටම හේ බාලා ඉන්නේ යාලා. වීඩියෝ එකට පේනවද මන් දන්නේ නැහැ. නැත්නම් මගේ පියවිය හැටනම් ඇත්තටම පේන්නේ යාලා සෑහෙන්න හේ බාලා හරි ලස්සනට නෑ. යාලා හොඳට ප්‍රාණවත් වෙන්න ඕන. මේව ඇත්තටම මේ කොච්චර දිග වුණත් මෙහෙම කෙලින් තමයි තියෙන්නේ. දැන් මේ හොඳටම හේ බාලා මොකද මේ පස්මාද්ද හොඳටම වේලිලා තියෙන්නේ. ඉතින් අද වතුර දාන්න ඕනේ. මේ ටිකේම ලස්සන සානිතින් දැම්ම නැත්තේ. නැත්නම් මං හරි ආසයි යාටත් ලස්සනට හැදෙනවා. ඒ වගේම තමයි මෙයාත් අර වගේම අර කොකු කාරයෙක්. එයාගේ කොකු වල තැමෙනුනොත් අම්මෝ ගලවන්න බෑ, හරි අමාරුයි. ටිකක් වෙලා යනකම් රිදෙනවා ඇත්තටම ඒ අනිච්ච තැන. එතකොට මෙයා හිටවද්දි ඇත්තටම මම මෙයාගේ ගස් දෙකක් තිබ්බා. ඒකෙන් ගස් දෙකක් තිබිලා ඇත්තටම ඒකෙන් එක ගහක් එයා මැරිලා ගියා. ඉතින් ඒ මැරිලා ගියෙත් එක පාට මොකද එයා හොඳට දළු දාලා පැල ඇවිල්ලා හොඳට තිබිලා එක පාට පස්මාදයේ වතුර වැඩි වෙලා වෙන්නේ නැති. මොකද වහින දවස්වල වතුර දාන්න හොඳ නැහැ. ඉතින් මොකද අවුවේ තියන්න බැහැනේ. ඉතින් එහෙම ඉඳලා එක පාට යටින් කුණු වෙලා එයා මැරිලා ගියා. අන්තිමට මෙයා ඉතුරු වුණා. ඉතින් මේ තියෙන්නේ අලුතෙන් ආපු පැලයක්. ඒ අලුතෙන් ආවේ ඒ වගේම තමයි දැන් යටිනුත් තව චූටි මොටයි එක්කෙනා මේ වලට පේනවද? එයා විතින් ඉතුරු වුණා. අනිත් එක්කෙනා මෙයාගේ මැරිලා ගියා. එතකොට මියා එයාත් දැන් හොඳට වර්ධනය වෙලා චූටි පැටවුනුත් එනවා. චූටි අය. මෙන්න මෙයාගේ නමත් මම දන්නවා. මෙයාට කියන්නේ බනි කැක්ටස් කියලා. ඉතින් ගේනකොට හිටියේ මෙන්න මේ දෙන්න විතරයි. දැන් මෙයා අලුතෙන් ආපු අංකුරයක්. මේක එක කඩලා එනම පෝච්චියක හිටවන්න ඕනේ. ඉතින් බනි කැක්ටස් එක. කොට මම ගත්ත කැක්ටස් වලින් මට ගණන් වැඩිම එක උනේ මෙයා. එයා ලස්සනයි. මම එදා කැක්ටස් ගන්න ගිය වෙලාවේ මට මෙන්න මේ සයිස් වර්ධනය වෙච්ච කැක්ටස් එකක් එහෙන් මට කිව්වේ ගානේ හැටියට මට මතක විදිහට රුපියල් 500ට වැඩි. එන්න මේ සයිස් වර්ධනය වෙච්ච එකක් මම තෝරලා ගත්තේ. එතකොට යා රුපියල් 500ට වැඩි මිලක් උනේ. මොකද යා ටිකක් ගණන් කැක්ටස් එකක් කියලා. ඉතින් මම ගේනකොට මෙයා මෙච්චර වර්ධනය වෙලා නැහැ. හරි චූටියට තිබ්බේ. මම ගත්තේ වෙනුත් ඉතින් ගණන් වැඩි මේක විදිහට ගත්තේ මෙයා තමයි. එනට දැන් ඒ ගාන්ට මෙයාත් වර්ධනය වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට. මෙතන ඇත්තටම ඔයාලට එදා දැකලාද නැති ඒවා තියෙනවා සමහරක් ඒවා. මොකද ඒවා මට ඇත්තටම බේරගන්න බැරි වුණ ඒවා තියෙනවා. මොන විදිහකින්වත් හොඳට වර්ධනය වෙලා ඉඳලා එක පාටම කුණු වෙලා ගියපු අය ඉන්නවා. ඉතින් මොන විදිහෙන් දර කෑවත් මට යාලව බේර ගන්න බැරුව ගියා. එතකොට මෙන්න මෙයා මං එදා ඔයාලට කිව්වා මට මෙයාලට ගැලපෙන පෝච්චියක් තිබෙන්නේ නැහැ හිටවන්න. ඒ නිසා යාව මං පස්සේ හිටවනවා කියලා. ඉතින් දැන් මම මේ වගේ දිග පෝච්චියක හිටෙව්වා. මොකද ඒකට හේතුව මං කිව්වෙත් මේ වගේ මේ කොළ දෙක දිග ඇරියාම එන පරතරයට පෝච්චියක් තියෙන්න ඕනේ කියලා. මම පෙන්නන්නම් දැන් එයාගෙන තේ පැරෑවිල්ලා තියෙන විදිහ මේ පේනව නේද? මේක ඇත්තටම මම හිතවද්දි මේ කොලේ මේ කෙරෝලේ ගෑවෙන්න තමයි තිබ්බේ. එනකොට දැන් එයාට ඉතින් වර්ධනය වෙලා මේ පොළවේ ගෑවෙන්න තිබිද්දි තමයි මේ විදිහට මේ වගේ පැලේ ආවේ. එයාත් දැන් මෙන්න මේ වගේ ලොකු වෙනවා. ඉතින් එයාට මම එහෙමම දැනට ලොකු වෙන්න දීලා තියෙනවා. පස්සේ ආව ගලවලා හිටවනවා. ඉතින් මේ පැත්තෙන් මේ පේනවාද මම පස් වලට යට කළා. දැන් තව චූටි පැලයක් ඇවිල්ලා මෙන්න මේ හරියෙන් තව චූට්ටන් එකක් එනවා. ඒක පේනවද කියන්න මම දන්නේ නැහැ. මෙයා නම් ඉතින් දැන් කොහොම හැදෙනවා. ඉතින් මම එයාට එහෙමම හැදෙන්න දෙනවා. මොකද මේ පැත්තේ ඉඳ තියෙන නිසා. මෙයාව නම් තව ටිකක් ලොකු වුනහම කපලා හිටවන්න හිතන්නේ. ඉතින් එයාත් ওই විදිහට තමයි තියෙන්නේ. ලස්සනට මම වතුර දාන්න තමයි හදන්නේ. මේකෙන් එකක් පුරව ගත්තාම මේ ටිකට හොඳට නැති. ඉතින් වතුර දාන එකෙන් මම තේරුම් ගත්ත දෙයක් තමයි සාමාන්‍යයෙන් ඉතින් අර මේ පස්මාද්ද හොඳට වේලුනහමනේ වතුර දාන්න කියන්නේ. එතකොට ඉතින් මේ ඔහොම ඉස්සුවාම වතුර ටික ඔක්කොම යටට බේරන විදිහට කියන සම්පූර්ණයෙන්ම පස්මාද්ද තෙමිලා යන විදිහට තමයි දාන්න කියන්නේ. ඉතින් මම මුලදී ඇත්තටම වතුර දාන්නේ ඒ විදිහට තමයි. දැන් මේ හොඳට එක්කම එකේ මෙන්න මේ විදිහට පෝච්චි ගිල්ලලා හොඳට වතුර උරනකම් තියලා තියෙනවා. ඉතින් ඉස්සර නමුත් ඒ වැඩෙන් ඇත්තටම මම ඉගෙන ගත්ත පාඩම තමයි ගොඩාක් පස්මාද්ද තෙමිලා යන්න ගත්තහමත් සමහර ඒවට ටක් ගාලා කුණු වෙන්න හේතුවක් වෙනවා. ඉතින් පස්මාද්දේ ගොඩාක් වේලෙනකම් ඉඳලා වතුර දාන්න ගත්තාම මෙයාලා එහෙම මැලවිලා යනවා. ඉතින්
ඒ නිසා මම තේරුම් ගත්ත දේ තමයි පස් මාධ්‍ය ගොඩාක් වේදෙනකං තියන්න අවශ්‍යත් නැහැ. සාමාන්‍යයෙන් අපිට තේරෙනවනේ දැන් වතුර අවශ්‍යයි කියලා. වතුර දාන්න ඕනේ. ඒ වගේම තමයි අවුව තියෙන දවසක තමයි වතුර දාන්න ඕනේ. වහින දවස්වල නම් වතුර දාන්නම හොඳ නෑ. සමහර වෙලාවට ඉතින් මෙහෙම දාන එකත් එයාලට ඇති. එතකොට අඩියෙන් වැක්කිරිලා එන අවස්ථාවක් තියෙනවා. මෙයාට නම් ටිකක් වැඩිපුර දානවා. ඉතින් මේ ලොකු පෝච්චියකනේ තියෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේම කැක්ටස් හදන්න පටන් ගත්තට මම ඒ කාලෙම කිසිම අවබෝධයකින් නෙමෙයි මම ඇත්තටම කැක්ටස් හිටවන්නේ. මීට කලින් මම කැක්ටස් අරන් තියෙනවා. හැබැයි හදන්න දන්නේ නැතිකම නිසා යාලා ගොඩක් මැරලා යනවා. කැක්ටස් වලට වඩා සකියුලන්ට් තමයි ඇත්තටම මැරිලා යන්නේ. මම අරගෙන තියෙන වැඩි හරියම සකියුලන්ට් ඒවා ඉතින් ටක් ගාලා මැරෙනවා. නමුත් ඇත්තට මම මේක හදන්න පටන් ගනිද්දිත් විස්තර හොයලා තමයි මම ඇත්තටම කැක්ටස් ගත්තේ සහ ගත්ත තැනින් මම හදන්නේ කොහොමද කියන විස්තර තව මගේ දැනුමට එකතු කරගෙන තමයි මම මේවා හදන්න පටන් ගත්තේ. ඉතින් හදාගෙන යනකොට තමයි මගේ අත්දැකීම් එක්ක මම දේවල් මගේ දැනුමට එකතු කරගන්න. ඉතින් අනිත් අය කියනකට වඩා අපි දේවල් අත්හදා බලනකොට තමයි සාර්ථක ප්‍රතිඵල ඇත්තටම ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මගේ අත්දැකීම් වලින්ම තමයි මම මේවා ඇත්තටම සාර්ථක විදිහට නඩත්තු කරගෙන යන්නේ. ඉතින් ඉස්සරහට මම වීඩියෝස් අරන් එන්නම් මෙයාලව නඩත්තු කරන තාලෙ සහ මෙයාලගේ දැන් තියෙන තත්ත්වය කොහොමද කියලා. එහෙනම් ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්.